තව කතාවක් තියෙනවා මේකට මම මෙලා ලොකු උත්තරයක් දෙන්න තියෙනවා. කියන්නේ දැන් මම මෙහෙම වට කියන්නකො හරිද? මේකට කොමන් චිට් එකක් මම චිට් එක කියවන්නේ නැහැ. සරල අදහස කියන්නම් මේ වෙලාවේ දැන් අර වැඩ ටිකක් සමහර ළමයින්ට තේරෙනවා දැන් වැඩේ අවුල් කරන් ඉන්නේ කියලා. මොකද මුලින් ඉඳලා පැහැදිලිව කියනවා හරි මේක මේ මැදකට යනකොට වැඩ වැඩි වෙනවා. හරි ඒකට සූදානම් වෙන්න බාහිර වැඩ අඩු කරන්න හරි වැඩේ කරගෙන යන්න කියලා. හරි කොච්චර කිව්වත් ඒක Tamanට වෙනකන් අපි තේරුම් ගන්න ඇති අපේ හැටිනේ එක. හරි. තාම වැඩේ පරක්කු නැහැ. හරිද? හැබැයි අර එතන කතන්දරයක් තියෙනවා මම චුට්ටක් ඒකට උත්තරයක් දීලා ඉන්නම්. පොඩක් අහගන්නකෝ. අහගන්නකෝ මේ සාමාන්‍යයෙන් මේ දවස්වල ඔයාලට ප්‍රධාන වශයෙන් තියෙන ප්‍රශ්නේ තමයි මේ workload management එක. කියන්නේ ඔයාලට දැන් වැඩ ගොඩක් සෙට් වෙලා තියෙනවා. ඒක මැනේජ් කරගන්නේ කොහොමද? ඒතර පහුගිය දේවලුත් සමහර දේවල් හරියටම සෙට් කරගන්න ටයිම් එක හම්බෙලා නැහැ. ඒව ගැනත් හිතනවා. හරි. ඒතකොට ප්‍රශ්න ගොඩක් එහෙම් මෙහෙන් එනවනේ. දැන් ඕක ඔයාට ජීවිතේ මීට කලින් ආපු ප්‍රශ්නයක් නෙවෙයි. ඒ නිසා ඔයාට මේක හුරු නැහැ. හරි. ඔයා හිතන් හිටියේ අර O level වලට පොඩ්ඩක් මේක අමාරු ඇති. හරි. ඒ වගේ. එහෙම නැහැ. ඔයා තාමත් ඒක හරියට තේරුම් ගන්න නැහැ වෙන්න පුළුවන්. තාමත් ඔයා ගොඩාක් බාහිර වැඩ කරනවා මේක කරනවා වෙන්න පුළුවන්. ඔයා තාම හිතන් ඉන්නවා ඔය අන්තිම මාසය කරලා ඒ තුනකට දාගන්න පුළුවන් කියලා. හරි. ඒක ඉස්සල්ලා එහෙම නැහැ කියලා ඔයා තේරුම් ගන්න. හරි. ඔයාට ඒක තේරෙන්නේ නැත්නම් කනට දෙක තුනක් ගහගෙන හරි පොඩ්ඩක් සීහරන් තේරුම් ගන්න. ඔයා ඔය හිතනවට වඩා ඔයාගේ ફોකස් එක මේකට ඕනි. ඔයා හිතනවට වඩා අඩුම තරම් මම මේ කියන එකත් අහන් ඉන්නේ නැහැ. මොන කතාවද? කතාව නවත්තන්න. හරිද? ඒක තේරුම් ගන්න. හරිද? ඔයා කොච්චර කිව්වත් ඔයා බාහිරට දාගන්නවමයි. ඔයා ගෙදර ගිහිල්ලා වැඩ කරන්නේ නැතුව වෙන වැඩ කරනවමයි. මෙතන ඕනේ තරම් ඉන්නවා IPL මැච් මේ පාරත් හොඳට කට අරන් බලන් ඉන්න. හරිද? ඉතින් ඊට පස්සේ හිතන්න එපා. ඉතින් මෙහෙම මට හිතා ගන්න බෑනේ. මගේ ලකුණු අඩුයිනේ. මාර වැඩේනේ. මට O level A9යිනේ. කියන්න එපා. A level science කරනවා කියන එක ඔයා හිතනවට වඩා බැරෑරුම් ඔයාගේ උපරිමේ දෙන්න ඕනේ. ඒක පුළුවන් නම් උඩට දාගන්න. හරි. ඊළඟ කාරණා තමයි දැන් ප්‍රශ්න ගොඩක් එකපාර තියෙනකොට අහගන්නකෝ මම ඒකට උත්තර දෙනවා. මේ වෙලාවේ ඔයා සමහර වෙලාවට මේ කියන්නේ ෆිසික්ස් කරද්දි සමහරක් වෙලාවට ඔයාලට කෙමිස්ට්‍රි ප්‍රශ්න මතක් වෙනවා. හරි. කෙමිස්ට්‍රි කරද්දි වෙන මොකක් හරි විෂය මතක් වෙනවා. එහෙම ගෙදර ගිහිල්ලා මොකක් හරි වැඩක් පටන් ගන්නකොට අනිත් එක දෙයක් මතක් වෙනවා. එහෙම අන්තිමට ඔළුවේ ප්‍රශ්න ගොඩක් කැරකි තියෙනවා විතරයි. ඒක ප්‍රශ්නයක්වත් විසඳෙන්නේ නැහැ. හරිනේ. මම ඕකට උත්තරේ වලට කලින් දවසකත් කිව්වා. ප්‍රශ්න ගොඩක් තියෙනකොට කරන්න ඕනේ පළවෙනි දේ තමයි ඔයා ওই ටික ලියා ගන්න ඕනේ. හරි. කොලේක ලියන්න මේ වෙද්දි ඔයාට විසඳගත්තා නම් හොඳයි කියලා හිතන ප්‍රශ්න ටික. ඒ ටික එහෙම ලියාගෙන බලන්න ඕකේ තියෙන සමහර ප්‍රශ්න ඔයාට විසඳන්න පුළුවන් ඇත්තටම. හරි. සමහර ප්‍රශ්න ඉතා ඉක්මනින් විසඳන්න පුළුවන්. සමහර ප්‍රශ්න ටිකක් ඔයාට කාලයක් යනවා විසඳන්න. සමහර ප්‍රශ්න තියෙනවා ඔයාට විසඳන්න බැරි. අන්න එහෙම කැටගරි වලට බෙදන්න පුළුවන් ඔයාට තියෙන ප්‍රශ්න. දැන් උදාහරණයක් විදිහට හිතන්න ඔයාලගේ ඉඩමේ ප්‍රශ්නයක් තියෙනවා. මොකද වැටකට මරා ගන්නවා කියලා හිතන්න අල්ලුපේ ගෙදර එවුන් එක්ක. ඒක ප්‍රශ්නයක් ඔයාගේ ඔළුවට නැත්තේ නෑ. හැබැයි ඒකට විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. මේ වෙලාවේ ඔයාට බෑනේ නඩුකාරුන්නාන්ස වගේ ගිහිල්ලා හරි මේ අඩිය ඔයා ගන්න අයියා අවුලක් නෑ ෆිට් එක කියලා. එහෙම විසඳන්න බෑනේ ඔයාට. විසඳන්න බැරි ප්‍රශ්න ඔළුවේ තියාගන්න එපා. තේරුමක් නෑ. මේ වෙලාවේ තියාගන්න එපා. මොකද ඔයාට ඒ ලෙවල් වලදී පුළුවන් තරම් හොඳ මෙන්ටල් සිටුේෂන් එකක ඉන්න ඕනේ. හිතන්න ඔයාලගේ ගෙදර අම්මයි තාත්තයි ගහ ගන්නවා මරා ගන්නවා වෙන්න පුළුවන්. හරිද? ඒකත් මේ වෙලාවේ ඔයාලට විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. පුළුවන් තත්ත්වයක් නම් තියෙන්නේ මේ විදිහ අම්මලා තාත්තා මරා ගන්නව වෙන්න බෑනේ. හරි? නිසා තාමත් මරා ගන්නවා කියලා කියන්නේ ඔයාට ඔයාගේ මට්ටමේ ඒක විසඳන්න ඔයාට බෑ. ඔයා ගිහිල්ලා දැන් ඒක මේ ලොකු අම්මත් එක්ක කියලා හරි අත්තම්මත් එක්ක කියලා හරි එන්නකෝ අත්තම බලන්නකෝ කියලා හරි වීඩියෝ කරලා අත්තම්මට යවලා හරි. හරි? ඔයා ඒකට මේ වෙලාවේ සම්බන්ධ වෙලා තේරුමක් නැහැ. ඔයාට ඒක විසඳන්න බෑ මේ වෙලාවේ. ඔයා ඒලොල් ඉවරලා බලන්න. ඔයා හම්බ කරන දවසට බලන්න. හරි? සල්ලි දීලා කියන්න තාත්තට ආවොත් එහෙම ආය අම්මට ගහන්න බලන්න. හරි? වෙනයි. හරිද? වෙනයි. මේ වෙලාවේ බෑ. ඒ විදිහට විසඳන්න බැරි ප්‍රශ්න තියෙනවා. දැන් සමහරක් කියද්දී ඕවනම් කමන්නේ කියමු. ඇත්තටම ඕවා සංවේදී ප්‍රශ්නනේ. සමහර ඒවුන්ට තියෙන ප්‍රශ්නේ ඒව නෙවෙයි. දැන් යාළුවෝ 3 දෙනෙක් ඉන්නවා. ඉතුරු එවුන් දෙන්න තරහයි. ඒක ඔයාට ප්‍රශ්නයක් දැන්. හරිද? ඔයා 17 කල්පනා කරනවා මුන් දෙන්න කොහොමද යාළු කරන්නේ කියලා. හරිද? මොකක්ද කියන්නකෝ. හරිද? ඒ නිසා මේ තේරුමක් නැති ප්‍රශ්න ඉතින් අයින් කරන්න. ඊට පස්සේ ඉක්මනට විසඳ ගන්න පුළුවන් ප්‍රශ්න ටිකක් ඔයා අඳුර ගන්න එකේ. හරි? ඒව ටිකක් කරන්න. අනිත් කාරණා තමයි සියලු ප්‍රශ්න එකපාර විසඳන්න බෑ. හොඳට මතක තියාගන්න. මේ වෙලාවේ ප්‍රශ්න 6ක් 7ක් තියෙනවා නම් ඒ 6-7ම එකපාර විසඳන්න එපා. එහෙම කරන්න බෑ. ඔයා ඒකේ තියෙන මේ සතිය ඇතුළත විසඳලා ඉවර ගන්න පුළුවන් එක ප්‍රශ්නයක් අල්ලගන්න. මම උදාහරණයක් කියන්නම්කෝ. අපි හිතමු ඔයාට කාර්යශක්ති ක්ෂමතාවේ පාඩමේ ගණන් ටික හැදිලා නැහැ. තව ටිකක් හැදුවා නම් හොඳයි. ඒත් එක්ක තව ප්‍රශ්න කීපයක්ම තියෙනවා හිතන්න. ළමයි ගොඩක් වෙලාවට හිතන්නේ අර දුක කියව ඉන්නවා. හරි? බලන්නකෝ අනේ විච්ච වැඩක් මට කාර්යශක්ති ක්ෂමතාව ටික හදා ගන්නත් බැරි වුණා. අර කෙමිස්ට්‍රි වලත් මට වීඩියෝ ටිකක් ගොඩ ගැහිලා. හරි බලන්නකෝ ඉතින් මගේ දුක. හරි දුක බලන්නකෝ අහන්නකෝ මගේ දේ. හරි? එහෙම දුක කිය ඉන්න එපා. තේරුම්න්නේ? මට කිව්වට කමන්නේ මගේ ළමයි එක කියව ඉන්න එපා. විසඳෙන්නේ නැහැ. ඔයා උදේ එකක් අල්ලගන්න. ඒ ඔය කියව ඉන්න වෙලාවේ ඒක කරන්නකෝ. හරිද?
කාර්ය ශක්තිය ක්ෂමතාවය ගණන් ටික හැදිලා නැත්තම් මේ සතිය එක දවසක් දාගන්න. හරි? ඒ දවස් එක කරලා ඉවර කරන්න. කියව කියන්න එපා. හරි? එක එක ප්‍රශ්න විසඳන්න. ප්‍රශ්න දෙක තුනක් විසඳනකොට හරිද? ඔයාලට කොන්ෆිඩන්ස් එකක් එනවා. හරි කොන්ෆිඩන්ස් එකක් එනවා. මේ එකක්වත් මං කියවනේ මේවා මටත් ওই විදිහම තිබුණා. ඔයාලගේ කාලේ විතරක් නෙවෙයි අදටත් හරි එක කාලයක් එනවා එකපාරට වැඩ වැඩි වෙනවා. එතකොට මමත් ওই දේ කරනවා මමත් අදටත් ওই දේ කරනවා මට මේ වෙලාව විසඳ ගන්න දින ප්‍රශ්න මම ලියනවා. සමහර ප්‍රශ්න මට විසඳන්න බෑ. ඒවා මං හිතන්නේ නැහැ. මට විසඳන්න පුළුවන් ඒ වගේ සමහර ඒවා මේ සතිය මට විසඳන්න පුළුවන් ඒවා විසඳනවා. දෙක තුනක් විසඳුනාට පස්සේ මාර සතුටක් එනවා. හරි එතකොට ඉතුරු ඒවාත් විසඳන්න ආසාවක් එනවා. හරි ඒ ටිකත් ඉස්සෙල්ලා ඉවර කරලා දාන්න. ඒක තමයි ඒකට දෙන්න හොඳම උත්තරේ. හරි එක වෙලාවෙ ඔක්කොම විසඳන්න නැතිව. කළා බා. හරි